ආක්‍රමණශීලී ආගන්තුකයෝ. යෝධ අප්‍රිකානු ගොළුබෙල්ලා ලිසැක්ටීනා ෆුලිකා යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන අතර කළුතර ගොළුබෙල්ලා ලෙසද හඳුන්වයි. දකුණු ඇමරිකාව නිජබිමය. අප්‍රිකානු ගොළුබෙල්ලා බ්‍රිතාන්‍ය වැවිලිකරුවෙකුගේ නොසැලකිල්ල නිසා ශ්‍රී ලාංකික පරිසර පද්ධතියේ ව්‍යාප්ත වූ ආක්‍රමණික ආගන්තුක සත්ව විශේෂයකි. පටු කේතුආකාර පළලමෙන් දෙගුණයක් දිග කටුවක් තිබේ. දුඹුරු වර්ණයෙන් සාමාන්‍යයෙන් දැකිය හැකි වන අතර කවචය ලා කහ පැහැති ඉරි සහිතය. නමුත් මෙම වර්ණය පාරිසරික සාධක සහ ආහාරය අනුව වෙනස් වෙයි. ලාකෝපිපාට කවචද බහුලව දක්නට තිබේ. හොඳින් වැඩුණු ගොළුබෙල්ලෙකුගේ කවචයේ වලය 7 සිට 9 දක්වා ප්‍රමාණයක් තිබේ. තරමක් මහත ශරීර වලයක්ද ඒ මත කේතුආකාර සර්පිලාකාර වල පැහැදිලිව සිහින් වන අතර කවචය අග්‍රයේදී සුළු වශයෙන් පිටතට නැවී තිබේ. මෙම ගොළුබෙල්ලෝ වයස මාස 6 සිට බිත්තර දැමීම ආරම්භති. මෙම විශේෂය අනිවාර්ය දෙමුහුම් සිදුවන ද්විලිංගිකයන් ලෙස සැලකෙයි. බාහිරව සංසේචනය වන එක් ගොළුබෙල්ලෙකුට ඔවුන්ගේ ගහනයක් ඇරඹිය හැකිය. මිලිමීටර 4.5 සිට මිලිමීටර 5.5 තරම් විශාල බිත්තර දමන බව පෙනී ගොස් තිබේ. ඔවුන්ගේ බිත්තරවලින් පැටවුන් බිහිවන්නේ සෙල්සියස් අංශක 15ට වඩා ඉහළ උෂ්ණත්වයකදී පමණි. එක් ගොළුබෙල්ලෙකුට රැය පහන් වන විට දල වශයෙන් මීටර 50ක් පමණ ගමන් කළ හැකිය. ස්වාභාවික ව්‍යාප්ති පරාසය මසකට මීටර 125කි. ශ්‍රී ලංකාව පුරා ව්‍යාප්තය. ප්‍රධාන වශයෙන් කෘෂිකාර්මික භූමිවල දක්නට ලැබෙන අතර පහත රට වැසි වනාන්තර තුළ බහුලව ව්‍යාප්ත වී තිබේ. බෝගබල ලපටි ශාක කොටස් ආහාරයට ගන්නා මෙම යෝධ අප්‍රිකානු ගොළුබෙල්ලා කෘෂිකර්මාන්තයේ විනාශකාරී පලිබෝධකයෙකු ලෙස සැලකෙයි. ගොඩබිම ශාක කොටස් ශීඝ්‍රයෙන් ආහාරයට ගැනීමත් ව්‍යාප්තිය බහුලවීමෙන් දේශීය ගොළුබෙල්ලන්ට සැලකිය යුතු තර්ජනයක් ඇතිවීමත් නිසා පරිසරයෙන් වඳ කළ යුතු ආක්‍රමණික ආගන්තුක සත්ව විශේෂයක් ලෙස යෝධ අප්‍රිකානු ගොළුබෙල්ලා හඳුනාගෙන තිබේ. ඉහළ ප්‍රජනන හැකියාවත් රාත්‍රී කාලයේ හැසිරීමත් නිසා මෙම ගොළුබෙල්ලා මර්ධනය ගැටලුවකි. මොවුන් බෝවන ස්ථාන විනාශ කිරීම හා ව්‍යාප්තිය අවම කිරීම මගින් යම් පාලනයක් සිදු කළ හැකියි. ස්වාභාවික පරිසරයට මුදාහැරීම වැළැක්වීම, සත්ව ආහාර නිෂ්පාදනයට යොදා ගැනීම, ඇටිකුකුලන් වැනි ස්වාභාවික විලෝපිකයන් වර්ධනයට ඉඩහැරීම සහ මොවුන් අතින් එකතු කර විනාශ කිරීම මගින් අවදානම පාලනය කළ හැකිය. ආක්‍රමණශීලී ආගන්තුක ජීවී විශේෂවලින් තොර ශ්‍රී ලංකාවක් බිහි කරමු.